आसे पोलोवे सुलंगे जाले जीवमान बाले जाले आसे पोलोवे सुलंगे बाले जीवमान ले बाले आसे पोलोवे सुलंगे बाले जीवमान दे बाले आसे पोलोवे सुलंगे बाले जीवमान बीजे बाले आसे पोलोवे सुलंगे बाले जीवमान जाले बाले आसे पोलोवे सुलंगे जाले जीवमान ले बाले ජීවතුන්ට ලේ ලැබුණේ ජීවමාන දෙවියන් වහන්සේගේ පොළවේ වැටුණ බීජයෙන්. නුඹලාට බීජය තුලින් සියල්ල ලැබී ඇත. සියලු ජීවතුන් බිහි වුණේ ප්‍රථම බීජයෙන්. සියලු ජීවතුන් සියල්ලෝම බිහිවන්නේ බීජයෙන්. නුඹලා සියල්ලන්ටම බීජය ගෙන දුන්නේ ජීවමාන දෙවියන් වහන්සේ ජීවමාන ජලයේ මතින්. නොබලා ජලයේ අමතක කර ගිනි අතරේ යනවා නම් බුදුන් සරණ බුද්ධිය සරණ ගොස් වැටෙන්නේ අන්තිමේ කොතනද ගිනිවිලේ. බලාට කීවේ ජීවන උයන දෙසට යන්න මිස ගිනිවිල දෙසට යන්න නොවේ. නොබලා සියල්ලෝම රැවටුනේ ශාක්‍ය වංශයේ නාග ලෝකයේ සර්පයාට ශ්‍රී සම්බුද්ධ ශ්‍රී මහා බෝධියේ සර්පයාට බුද්ධියට බුදුන්ගේ සරණ ගොස් උඹලා අද උරුම කරගෙන තිබෙන්නේ එකිනෙකාට ගිනිවිල. යුද්ධය බුදුන් උඹලාට දුන්නේ ඕන්න ඕක බුද්ධිය සරණ ගොස් උඹලා කරගත්තේ තමාගේ විනාශය. මේ කියන මට නුඹලා හැමදාම කරන්නේ සතුරුකම. වරෙල්ලා ජීවන උයන දෙසට කීවාට නුඹලා ගිනි අතරේ මිස ගින්දර අතහැර එන්ට කැමති නැත. යක්ෂයා අනුව යනවා මිස මට කවදාක්වත් නුඹලා පක්ෂ වෙන්නේ නැත. නුඹලාට මා සතුරෙක්ව ඇත. යක්ෂයාගේ මේසේ මස් මාංශ කාගෙන ලේ බීගෙන අනිකා ගිලගෙන ජීවත් වීම සතුටු සිතින් මරණයට යන්නා වූ මාර්ගය ඇත. යක්ෂයා උඹලාට පොළොවේ දුන්නේ විනාශය. නුඹලාට යක්ෂයා කීවේ කුමක්ද? නුඹලාද දෙවියන් වහන්සේ මෙන් වන්නේය. දෙවියන් වහන්සේ ජීවමාන පැවැත්ම තුලින් මිනිසයා ගත්තේ මාංශාකාරව. නුඹලා මාංශාකාරව බුදුන් සරණ ගොස් ගත්තේ යකඩ අතරින්. උඹලාගේ විනාශය ඒ මනුෂ්‍ය රූපය ඇත්තා වූ මානව රූපී විකෘති සිත් ඇත්තා වූ සිත කය නැත්තා වූ යක්ෂයාගේ උරුමේ විනාශය. උඹලාගේ විනාශයේ ඒ පිට උඹලා ගොඩනගාගෙන ඇත. බුද්ධිය උඹලාට දුන්නු විනාශය උඹලාගේ විනාශය වී ඇත. යක්ෂයා උඹලා ගිල්ලේය. උඹලා කිසි කලකත් මා සමග එන්නේ නැත. උඹලාගේ විනාශය උඹලා පිට සෑමදාම උරුම වෙනු ඇත. අද පොළවේ යක්ෂයා ඒ අයි හදාගෙන සියල්ලෝ නැවත රවටමින් ඇත. උඹලාගේ සියල්ලන්ගේ සිටිවිලි ගෙන ඌ උඹලාට වඩා විශාල අධිපතියෙක් වී සියල්ලෝම රවටාගෙන ජීවත් වෙනු ඇත. නාග ලෝකයේ ඉන්දියාව කෙරුවේ උගේ බුද්ධිය මුළු පොළව ගිලීම. උඹලාට කොතරම් ඉන්දියාවේ අවසානයේ කරපල්ලා අරාබියේ අවසානයේ කරපල්ලා කීවත් උඹලා තමා තුළ ඒක කරගන්නේ නැත. තමාට නැවත උපදින්ට කීවේ යක්ෂය අතහැර දමා උගේ සියලු ක්‍රියා මාර්ග අත්හරින්ට උඹලා තාම යන්නේ හිඟමන සරණ පාත්‍රය අනුව අනිකාගේ ලේ දහඩිය මහන්සිය ගිලගෙන ජීවත් වීම. උඹලාට උරුම වෙන්නේ ගිනිවිල. කිසි කලක සමාදානයේ සාමයේ නැත. ඇත්තේ උඹලාට සෑමදාම සර්පයෝ මෙන් අනිකා ගිලගෙන ජීවත් වීමේ මාර්ගය. ශ්‍රී සම්බුද්ධ මුචලින්ද නාග රජු තහනම් ගසේ සර්පයා උඹලා පොළවේ දුටුවේ නැතිද?